හොඳයි. අපි අද 2017 එළවලු විභාගයේ MCQ වල ධාරාව ප්‍රශ්න ටික බලමු. ඒකේ ප්‍රශ්නාංක 1, 5, 8, 26, 40, 41 කියන ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. ප්‍රශ්නාංක 1 ධාරා ඝනත්වයේ ඒකකය වන්නේ. ධාරාව කියන්නේ නම් ඒ ඒකක කාලයකදී කිසියම් හරස්කඩක් කරා ගලා ගිය ආරෝපණ ප්‍රමාණය. ධාරා ඝනත්වය කියන්නේ ඒකක වර්ගඵලයකට ලම්බකව ගලා ගිය ධාරාව. එතකොට ධාරා ඝනත්වය සමානයි ධාරාව බෙදීම ලම්බක වර්ගඵලය. ධාරාව ඇම්පියර්, වර්ගඵලයේ වර්ග මීටර. එතකොට වර්ග මීටරයට ඇම්පියර් කියලා අපිට ලැබෙනවා. වර්ග මීටරයට ඇම්පියර්. එතකොට උත්තරය 2. ඊළඟ ප්‍රශ්නාංක 5 විභවමානය භාවිතා නොකරන්නේ. විභවමානය දැන් නම් අපේ සිලබස් එකේ කතා කරන්නේ කෝෂ දෙකක විදුලිග්‍රාමක බල සැසඳීම, වීලි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම කියන ඒවා. නමුත් ඊට කලින් අපි තාප විදුලි යුග්මයට සංදී විදුලිග්‍රාමක බලය සෙවීම කියන්නේ කුඩා විභවාන්තර මැනීම කියන එක. ඊට පස්සේ ප්‍රතිරෝධ දෙක සංසන්දනය කරන එක ඒ වගේ අවස්ථාවලටත් පාවිච්චි කරලා තියෙනවා. දැන් එහෙම බැලුවොත් මේක කියනවා පළවෙනියටම ප්‍රතිරෝධ සංසන්දනය කිරීම සඳහා ඒක භාවිතා කරා. ඊට පස්සේ විදුලිග්‍රාමක බල සංසන්දනය කිරීම ඒකත් භාවිතා කරනවා. කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය මැනීම ඒකත් භාවිතා කරනවා. ඉතා කුඩා විදුලිග්‍රාමක බල මැනීම ඒකත් හරි. විචල්්‍ය වෝල්ටීතා මැනීම, විචලනය වන වෝල්ටීතාවන් මැනීම සඳහා එහෙම එකක් නම් භාවිතා කිරීමක් කරන්නේ නැහැ අපි මෙතන. ඒ නිසා පස්වෙනි එකේ උත්තරය 5. ඊළඟ ප්‍රශ්නාංක 8 8වෙනි එකේ පෙන්වා ඇති පරිපථයේ බැටරිය නැද ගන්නා ධාරාව පරිපථයක් දෙනවා. මෙන්න මේ වගේ කෝෂයක් සහිත පරිපථයක් දීලා තියෙනවා. ඔන්න ඔය වගේ ප්‍රතිරෝධ පද්ධතියක් දීලා තියෙන්නේ. එතකොට මේක ගත්තයින් පස්සේ මේකේ මේ පැත්ත තියෙන කම්බිය දිගට මේ කම්බිය මේ පැත්තට තියෙනවා. කම්බියක හැමතැනම විභව සමානයිනේ. එහෙනම් මෙතන A කියලා දැම්මොත් මට මේ හැම ලක්ෂයක්ම A කියලා ලකුණු කරගෙන යන්න පුළුවන්. මේ හැමතැනම විභව සමාන වෙනවා. එතකොට මේ ප්‍රතිරෝධය දෙපැත්ත විභව සමානයි. ධාරාව යන්න බෑනේ. ප්‍රතිරෝධයක් කරා විභවාන්තරයක් නැත්නම් ධාරාව යන්නේ නැහැ. ඒ විදිහට මේ ඔක්කොම හරහා ධාරාව යන්නේ නැහැ. මේ ටික කිසිම කෙනෙක් හරහා ධාරාව යන්නේ නැහැ. එතකොට මෙන්න මෙතන ප්‍රතිරෝධ 3ක් තියෙන 3IR, මෙතන 3ක් තියෙන 3IR, ඔක්කොම එතකොට 6IR. මේ පද්ධතියේ ඉතිරි වෙන්නේ 6IR කියන ප්‍රතිරෝධයක් විතරයි. ඒ කියන්නේ මෙන්න මේ ටික විතරයි ඉතිරි වෙන්නේ. දැන් ධාරාවයි කියලා දැම්මොත් V සමාන IR දැම්මහම I සමානයි V බෙදීම R. V බෙදීම 6IR කියලා එනවා. ඒ කියන්නේ පළවෙනි උත්තරය. ඊළඟට 26 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නාංක 26 දී අපිට පරිපථයක් දීලා තියෙනවා. ඒක කියනවා පෙන්වා ඇති පරිපථයේ එක් කෝෂයේ විදුලිග්‍රාමක බලයේ ඊට අභ්‍යන්තර ප්‍රතිරෝධය R2 වේ I ධාරාව දෙනු ලබන්නේ. එතනත් පරිපථයක් දීලා තින්නේ. ඒ පරිපථය ගත්තොත් මෙතන තියෙනවා ER කියලා. මම මෙතන තියෙන විදිහටම ඇඳගත්තොත් ওই විදිහටනේ තියෙන්නේ. එතකොට මම මෙතන ධාරාවයි කියලා පෙන්වලා තියෙන්නේ. අන්න ඒ ධාරාව තමයි අහලා තියෙන්නේ. මේකෙදි මෙයාගේ විදුලිග්‍රාමක බලය මේ පැත්තට, මෙයාගේ විදුලිග්‍රාමක බලය මේ පැත්තට. ඒ දෙන්න නිකන් එකතු වෙන විදිහටනේ තියෙන්නේ.
මෙන්න මෙහෙම ධාරාව යන්න පුළුවන්. මෙයා හරහා ධාරාව යන්නේ නැති වෙනවා. හරි. එයා මේ R ප්‍රතිරෝධය හරහා විභවාන්තරයක් එන්නේ නැහැ. මෙතන විභව මෙතන විභවයට සමාන වීමක් වෙනවා. හරි. ඒ නිසා මේ ප්‍රතිරෝධය හරහා නෙමේ ධාරාව යන්නේ, මේ I ධාරාව ගෙලින්ම මේ විදිහට ගලනවා. එතකොට අපි මේකට කර්චොෆ් නියම දැම්මොත් මෙතන E සහ මෙතන E එකතු වෙනවා. එකතු වෙන විදිහට තියෙන 2E සමානයි. I මෙතන R 2R ඊට පස්සේ සිම්පල් R දෙකක් තියෙනවා 2R. එතකොට දෙක වාරයක් R ධන R වෙනවනේ. R කැපිටල් R දෙකක් තියෙනවා සිම්පල් R දෙකක් තියෙනවා. එතකොට දෙකට දෙක කැපුණාම I සමානයි E බෙදීම R ධන R විදිහට ලැබෙනවා. එතකොට ඒකේ උත්තරය අපිට ලැබෙනවා 4 කියලා 26ට 4. ඊළඟට අපිට තියෙන ප්‍රශ්න අංක 40. ප්‍රශ්න අංක 40 දී කියනවා කාලයේ t සමාන බිඳුවේදී පරිපථයේ S ස්විච්යේ වැසූ විට ජව සැපයුමේ වෝල්ටේජාව කාලය සමග v සමානයි kt වර්ග සමීකරණයේ ආකාරයට වෙනස් වන අතර k හි විශාලත්වය දෙකක් වේ. 4 ඕම් ප්‍රතිරෝධයේ ක්ෂමතා හානිය කාලය සමග වෙනස් වන ආකාරය. මෙතන දීලා තියෙන පරිපථය ගත්තොත් කාලයත් එක්ක අගේ වෙනස් වෙන කෝෂයක්. මෙතන 4 ඕම් ප්‍රතිරෝධයෙන් මම R කියලා දාගන්න එක. ස්විච් එක ඔන් කරා. හරි. එතකොට මේ ප්‍රතිරෝධය හරහා ක්ෂමතාවය T සමානයි Vi ක්ෂමතාස් වෙන සමීකරණ තුනක් තියෙනවා. Vi I වර්ගය R V වර්ගයට R. දැන් මෙයාට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැත්නම් මේ V සම්පූර්ණ මේ R හරහා එනවා. ඒ නිසා ක්ෂමතාව මම මෙතන සොයන්නම් V වර්ගයට R කියන එකේ. එතකොට V වර්ගයට R වලින් සොයනකොට මෙතන ක්ෂමතාව මේ විභවය V සමානයි kt වර්ගයෙන් වෙනස් වෙනවලු. kt වර්ගය. හරි. V සමානයි kt වර්ගය කියලා ගානේ දෙනවා. එතකොට V වර්ගයනේ. එහෙනම් මේක වර්ග වෙනවා t වර්ගයේ වර්ග වුණාම t වල 4 වෙනවා. බෙදීම R. එයා කියනවා k ගියගේ 2යිලු. k වර්ගය කියන්නේ 4යි. t වර්ගයේ බෙදීම r ගියගේත් 4යි. 4 4 කැපෙනවනේ. එහෙනම් p සමානයි t වර්ග. t වල 4 වෙනවා. මෙතන t වල 4. එතකොට t බිඳුව නම් p බිඳුවයි. t වලගේ 1 නම් 1 4 කියන්නේ 1යිනේ. p වලගේ 1යි. t වලගේ 2ක් වුණොත් 2 4 16යි. එතකොට මේ හැඩය ඇවිත් තියෙන්නේ පළවෙනි ප්‍රස්ථාරයේනේ. පළවෙනි ප්‍රස්ථාරයේ. එහෙනම් 40ට 1. ඊළඟට 41 වෙනි ප්‍රශ්නය. ඒක කියනවා පෙන්වා ඇති පරිපථයේ V1 යනු බැටරියක් මගින් ලබා දෙන විචල්්‍ය වෝල්ටේජාවයකි. V1 සමග පෘථිවියට සාපේක්ෂව A ලක්ෂයේ විභවය වන VA වෙනස් වන ආකාරය වඩාත් හොඳින් නිරූපණය කරනු ලබන්නේ. කියනවා ජව ප්‍රභව දෙකේම අභ්‍යන්තර ප්‍රතිරෝධ නොසලකා හරින්න. හරි. එතකොට අපිට දීපු පරිපථය ගත්තොත් මෙන්න මෙතන V1 කියන කෝෂයක් තියෙනවා. මෙතන R කියන ප්‍රතිරෝධයක් තියෙනවා. මේක තමයි A ලක්ෂය. එතන විභවය VA කියලා දෙනවා. මෙතන R කියන ප්‍රතිරෝධයක් තියෙනවා. ඊට පස්සේ මෙතන V2 කියන කෝෂයක් තියෙනවා. මෙතන භූගත කරලා පෙන්නනවා. භූගත කරා කියන්නේ එතන බිඳුවනේ. බිඳුව. මෙයා හරහා ධාරාවක් යන්නේ නැහැ අනිවාර්යෙන් මෙතන V2 වෙනවා. ධාරාව ගියත් අභ්‍යන්තර ප්‍රතිරෝධය නැති නිසා යා හරහා V2 වෙනවා. එතකොට ප්‍රස්ථාරය තෝරන්න ඕන නිසා මම මුලින්ම V1 බිඳුව කරන්නම්කෝ. V1 බිඳුව වුණොත් හරි මෙයා කෝෂය නැති වෙනවනේ. එහෙම වුණොත් මොකද වෙන්නේ? මෙතන බිඳුව තියෙනවා කෝෂය අයින් වුණා. මෙතන V2 තියෙනවා. R දෙන්නෙක් ඉන්නවා. එතකොට මේ R දෙන්න V2 සමානව බෙදා ගන්න ඕන සමාන ප්‍රතිරෝධ නිසා. මෙයා V2 බෙදීම 2යි. මෙයා හරහා V2 බෙදීම 2යි. එතකොට V2 බෙදීම 2ක් තියෙනකොට මේ R හරහා මෙතන බිඳුව නම් මෙතන V2 බෙදීම 2 වෙන්න ඕනේ. එහෙනම් V1 බිඳුවේදී VA කියන එක V2 බෙදීම 2. V2 බෙදීම 2කින් පටන් ගන්න ප්‍රස්ථාරයක් එන්න ඕන. එහෙම බැලුවොත් අපිට
1 තියෙනවා 2 තියෙනවානේ. 1 හෝ 2 තමයි ඉතිරි වෙන්නේ. අනිත් තුනම අයින් වෙනවා. ඊළඟට අපි v1 ගයාගේ v2ට සමාන වුණොත් කියලා හිතන්නකෝ. v1 ගයාගේ v2ට සමාන වුණොත්. මෙතනත් v2 එහෙම මේකේ ධාරාවක් යන්න පුළුවන්. මෙයාගේ විදුලියාංක බලය මේ විදිහට දෙක එන්නේ. අපි මෙහෙම ධාරාවක් හොයන්න හැදුවොත් ධන v2 ඍණ බිඳුවයිනේ. මෙතන විදුලියාංක බිඳුවක් වෙනවා. සපලගේ ධාරාවක් යන්න බෑ. එතකොට ධාරාවක් යන්න නම් මෙතන බිඳුව නම් මෙතන ධන v වෙනවා. මෙයා හරහා විභවාන්තරයක් එන්න බෑ. මෙතන v2 වෙනවා. ඒ කියන්නේ v1 ගයාගේ v2ට සමාන වෙනකොට va කියන එකත් උත්තරයක් තියෙන්නේ පිළිතුරු අංක 2නේ. දෙවෙනි ප්‍රස්ථාර තමයි එන්නේ. එහෙනම් 41ට 2